ආයු බොහෝ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වෙලාකුලෙත් සමග එකතු වෙලා ඉන්නේ. අපි මේ කතා කරගෙන යන්නේ මල්වර වීම සම්බන්ධයෙන් ඒ දිනවල ඇතිවෙන ප්‍රතිඵල පිළිබඳව. ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා දිනවල මල්වර වුණු දියණියකට මොන වගේ සුභාසුභ පලාඵල ලැබෙනවාද කියන කාරණය පිළිබඳව මේ වන විට ඔබ දැනුවත් වෙලා ඉන්නේ. අද අපි කතා කරන්නේ බ්‍රහස්පතින්දා දිනයක මල්වර වුණොත්, වැඩිවිටිය පැමිණියොත්, ඔසප් ආරම්භ වුණොත් ඒ දැරිවියට මොන වගේ සුභාසුභ ප්‍රතිඵල ලැබෙයිද? වතුර ළඟට හෝ වතුර තිබෙන අසලකට හෝ යන අවස්ථාවකදී යම් දැරිවියක් මල්වර වුණොත්, වැඩිහිටි බවට පැමිණුණොත්, එහෙම නැත්නම් ඇගේ ඔසප් ආරම්භ වීම සිදු වුණොත්, ගෙදරින් පිටත යනකොට, එහෙම නැත්නම් යන්න පෙර මල්වර වුණොත්, සමහර වෙලාවට පාසලට යාමට පෙර, එහෙමත් නැත්නම් දරුවා පාසලේ සිටින මොහොතකදී, තමන්ගේ හිතවතුගේ ගෙදරකදී, විශාල ගෙදරක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විශාල ශාලාවකදී මල්වර වුණොත්, විශාල ශාලාවක් තියෙන තැනකට, විශාල ගෙදරකට යන මොහොතකදී, වටිනා බඩු භාණ්ඩ තියෙන තැනකදී මල්වර වුණොත්, වැඩිහිටියෙක් වුණොත්, ළමයෙකු ළඟ සිටින විට හෝ, එහෙම නැත්නම් මේ මොහොතේදී මල්වර වුණොත්, ඒ කියන්නේ බ්‍රහස්පතින්දා දිනේ පිරිමි ළමයෙකු සමග කතා කර සිටින විටදී මල්වර වුණොත්, මෙන්න මේ කාරණා අතරකදී බ්‍රහස්පතින්දා දිනයක මල්වර වෙන, වැඩිහිටියෙක් බවට පත් වෙන, ඔසොප් ආරම්භ වෙන දැරිවියකගේ මෙන්න මේ වගේ ගුණාංග පිළිටන්න පුළුවන්. වාසනාවන්තයක්. පවුලේ අනිත් අයට වඩා හොඳින් ශාරීරිය වැඩුණු කෙනෙක්. ධනවත් තැනැත්තියක් වීමට අවස්ථාව තිබෙනවා. විශාල ගෙයක්, ලොකු ගෙයක් හිමිකම කියන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඉගෙනීමට දක්ෂ වෙනවා. ධන ධාන්‍ය සම්පත් ලැබෙනවා. සැපසේ වාසය කිරීමට හැකි වෙනවා. අගහිකකම් ඇති වෙන්නේ නැහැ. ගතිගුණ, කල්ක්‍රියාව ඉතාමත්ම හොඳයි. නම්බුවට, ගෞරවයට කැමති වෙනවා. කතාවද, හැසිරීමද බලන විට මහාන් තත්ත්ව ගතියක් පෙන්눔 කරනවා. පවුලේ අයට, දෙමව්පියන්ටද, ගෙදරට, නිවසට ඉතාමත්ම හොඳයි. බ්‍රහස්පතින්දා දිනේ වැඩිවිය පැමිණෙන දැරිවියන් දකින්නට ලැබෙන්නේ ටිකක් කලාතුරකින්. වාසනාවන්ත උසස් විවාහයක් සිදු වෙනවා. දරුඵල සම්පත් ලැබෙනවා. දුර ගමන් යාමට අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ වගේ සුභ ප්‍රතිඵල තමා බ්‍රහස්පතින්දා දිනයක වැඩිහිටි දැරිවියක් බවට පත් වෙන, ඔසප් ආරම්භ වෙන, මල්වර වෙන කෙනෙකුට ලැබෙන ප්‍රතිඵල. අද අපි කතා කරේ බ්‍රහස්පතින්දා. මීට පෙර අපි ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා පිළිබඳව ඒ දිනවල මල්වර වූ දැරිවියන් පිළිබඳව ලැබෙන ප්‍රතිඵලත් කතා කරා. ඉතින් ඔබටත් යමක් ඊට අමතරව දැන ගැනීමට තිබෙනවා නම් නස්සස්ත්‍රය සම්බන්ධයෙන් වෙලාකොලේ අමතන්න. අපි ඔබට ඒ ගැටලු පිළිබඳව කියා දීමට කැමැතියි. තෙරුවන් සරණයි.